මේගොල්ලෝ ඉන්නේ බඩිපිටිය වත්තේ. මේගොල්ලෝ ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. පොඩි කාමරයක් තියෙන්නේ 10යි 12 කාමරයක තමයි මේ පවුල් ජීවත් වෙන්නේ. මේගොල්ලෝ තුන්දෙනෙක් ඉස්කෝලේට යනවා. අම්මා විතරයි වත්තේ වැඩ කරන්නේ. එයාගේ පඩිය ගොඩක් මදි. පඩිය හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ වැහි දවස්වල එයාට වැඩක් නැහැ. වැඩක් නැතුව තමයි මේ ගොඩක් අමාරුවෙන් මේ පවුල් ජීවත් වෙන්නේ බඩිපිටිය වත්තේ. ඉඩකඩ නැති හින්දා ඒගොල්ලන්ට මේ ලිපක්වත් දාගන්න තැන නැති හින්දා එළියේ තමයි ගල් තුනක් තියලා ඒගොල්ලෝ මේ අම්මා ඒ ළමයින්ට කෑම වේලා දෙන්නේ. මේගොල්ලන්ට ලොකු සහනයක් කරන්න ඕනේ කියලා මං හිතන්නේ. මේගොල්ලන්ට නිවාස එක සරසරා දෙන එක විතරයි. මේගොල්ලෝ ගොඩාක් දුප්පත් කට්ටිය. මේගොල්ලන්ට සල්ලි නැහැ. අවුරුදු 200ක් තිස්සේ මේම තමයි ගොඩක් කට්ටිය ගොඩක් පවුල් මේම තමයි ජීවත් වෙන්නේ. වතුවල ලයින් කාමරවල ගොඩක් කට්ටිය මේම තමයි ජීවත් වෙන්නේ. අපි දකින්න නැති ගොඩක් දේවල් තියෙනවා. නිදා ගන්නවත් තැන් නැතුව මේ වහලේම බලනකොට ඔක්කොම කැඩිලා බිඳිලා එම තියෙන්නේ. සීට් අරව මේවා තමයි දාලා මේගොල්ලෝ දැනට ජීවත් වීගෙන ඉන්නේ. මේගොල්ලන්ට මොනවාරි ලොකු සහනයක් කරලා දෙන්න ඕනේ කියලා මම බලධාරීන්ගේ ඉල්ලා සිටිනවා. මේ දරුවන්ගේ පියා නැති වෙලා දැන් අවුරුදු 3ක් විතර වෙනවා. ඒ පියාත් නැතුව තමයි මේ ළමයි 4 දෙනාම ජීවත් වෙන්නේ. මේ අම්මා ගොඩාක් අමාරුයි මේ ළමයි ටික ජීවත් කරවනවා. අම්මා මොනවද මේ ගැන සඳහන් කරන්නේ? තේසන. මොනවාරි කරන්නේ පිටින් ගියක් හදා. ඒ අම්මා බත්තේ වැඩ කරලා මේ අර පවුල ජීවත් නඩත්තු කරන්න ගොඩාක් අමාරුයි. ඒ හින්දා හලපාල මිනිස්සු තමයි මොනවාරි මේගොල්ලන්ට සපෝට් එකක් දීලා මේම අපි මේගොල්ලන්ගේ පවුල නඩත්තු වීගෙන යන්නේ. මේ මව රැකියාවට යන මොහොතේ මේ පොඩි දරුවන්ගේ ආරක්ෂාව කවුද බාර අරගෙන වැඩ කරන්නේ? මේගොල්ලන්ගේ ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ ආච්චිලා තමයි බලාගන්නේ මෙයාවගේ මෙතන දාලා. ඊට පස්සේ තමයි මේ අම්මා වැඩට යන්නේ. දෙකමාර විතර වෙනවා මේ අම්මා ගෙදරට එනකොට. ඊට පස්සේ ඇවිල්ලා තමයි මේ ළමයින්ගේ ඉතිරි වැඩ ටික අම්මා කරගන්නේ. වැහි දවස්වල ගොඩාක් අමාරුයි පීඩාවටපත් වෙනවා මේ නිවාසෙින්ද. ඒ කියන්නේ මේ ගොඩාක් තදවැසි දවස්වල මේගොල්ලන්ට මෙතන නිදා ගන්න බැරි වෙන නිසා මේගොල්ලන්ගේ ඥාතියින් ගෙදර ගිහින් තමයි නිදාගන්නේ. නිදා ගන්න පවා මේ හරියට ඉඩක් තැනක් නැතුව තමයි මේ පවුල ජීවත් වෙන්නේ. මේ බඩිපිටිය වත්තේ තමයි ඉන්නේ. නිවාස ඔක්කොම කැඩලා බිඳලා තියෙන අපි වත්තේ තමයි ජීවත් වෙන්නේ. මේ වත්තේ තමයි රස්තාව කරන්නේ. මේ බිල්ලා තියෙන්නේ දැන් කෙවිලේ වල දරාවට ගන්න. අපිට පුළුවන් තරම් මේ දලදාරියක් ඉල්ලන්නේ. ඉතින් මේ නිවාස කොහොමද දෙන තරමට හොඳයි කියලා හිතන්නේ. මේකේ දරුවෝ අපි තියාගෙන ජීවත් වෙනවා. මේ ජීවත් වෙන එක හරි දුක්කරයි. කමෙන්ට් ගන්නත් අපිට අමාරුයි. මොකද මේ ඉන්නවා කියන්නේ පවුලක් ඉන්නවා කියන්නේ ඒක හරි අමාරු කාරණයක්. ගෙවල් වල හිට නැහැ. අදි 12 10 මේ කාමර තමයි තියෙන එක කාමරයයි. කාමරේ පොඩි ස්ටෝප් කෑල්ලයි තියෙන්නේ. ඉතින් ගෑල්ලාමයි ඉන්නවා කියන්නේ හරි අමාරුයි. අපි ජීවත් වෙනවා කියන්නේ ලොකුම අමාරුවක් තියෙන්නේ. ඉතින් අපිට මේ කොයිදමක් නැත්නම් ගියා कोई वजह कदल देना ना वो उदा हुआ था बलदारी मिला किन्नी वो हमारी अपने न्यू का को दिमाग करी दिनों अनंग अपने फैन उदा हुआ था ती बला पड़ती है 30-40 வருஷம் இந்த வீட்டில் தான் இருக்கிறோம். பட் வீட்டில் எங்களுக்கு வசதி ஒன்றுமே இல்லை. ஒரு வீட்டில் தான் இருக்கிறோம் நாங்கள். அப்போ வீடு உடுக்க மாத்திரம் கூட வழி இல்லை. எங்களுக்கு ஒரு வீட்டில் படுக்கவும் இல்லாமல் ரொம்ப இத்தோப்பிலையும் அங்கங்கே தான் படுத்துக்கிறோம். அதனால எங்களுக்கு சரியான கஷ்டமாக தான் இருக்குது. நீங்கள் தான் எதுவும் உதவி செய்யணும் எங்களுக்கு. என்னங்க சொல்கிறதுக்கு இருக்குது? ඇවිලා ඉන්නේ අපේ සීයා. මගේ නම ස්දෙනීටා සමමාලි. මම ඉගෙන ගන්නේ සිංහල ඉස්කෝලේ. 10 වසරේ මම ඉන්නේ. මම ඇවිල්ලා අපේ ගෙදර අම්මා ඇවිල්ලා රටට ගියා. තාත්තා නැති වුණා. තාත්තා නැති වෙලා අවුරුදු 4ක් මේ ගෙදර ඇවිල්ලා පවුල් 3ක් ඉන්නවා. එකක් අපේ අයියාගේ පවුල, තව එකක් අපේ පවුල. ඊට පස්සේ ආච්චියා වෙනම පවුලක් ඉන්නවා. තව යාගේ දුවක් ඉන්නවා. දුව රටට ගියා. රටට ගිහිල්ලා මාස 3ක් වෙනවා.
අපිට චුට්ටක් මේ ඉඩකඩ ඒවයිම මේ ගොඩක්ම මදි කිව්වොත් මේ සල්ලි ප්‍රශ්න වැඩි ගොඩක්ම කරදරේ අපි වැඩ කර සීයා ඇවිල්ලා මේ වත්තේ වැඩ කරන්නේ එයාත් දැන් වැඩ නැහැ ආච්චිත් වැඩ නැහැ මේ ආච්චි ඇවිල්ලා දැන් චොටි වැඩ කරගෙන ඉන්නවා කුඹුර වැඩ ඒවගේ කරගෙන ඉන්නවා දැන් ඒක තමයි අපි ජීවත් වෙන්නේ කෑමටවත් එච්චර නෑ මේ ගොඩක්ම ප්‍රශ්න ඉන්නේ එක කාමරේ නිදිනවා එක කාමරයයි තියෙන්නේ කුස්සියක් තියෙන්නේ මේ හැරිලා බලන්නවත් මේ ඉඩක් නැහැ අපිට එක කාමරයයි තියෙන්නේ ස්ථාපනයේ චූටි කැල්ලයි පිටිපස්සේ නාන තැනවත් එච්චර ලොකුවට නැහැ චූටි කැල්ලක් තියෙන්නේ ගොඩක්ම කරදරයි අපිට